ස්වාමීන් වහන්සේගේ මට දැනගන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ කොවිදවත් මම අහලා නැහැ දේශනා කරලා තියෙනවා ශාස්ත්‍රය වගේ දේවල් වර්ණනා කරලා මොනවාද? නමුත් තර්ක ශාස්ත්‍රය. විරුද්ධ නැකත් ශාස්ත්‍රය. නැකත් ශාස්ත්‍රය. නැකත් ශාස්ත්‍රය. නමුත් සමහර අන්තර්ජාලයේ තියෙන සමහර පිරිසජ්ජාන ආස්ථානයේ තියෙනවා නක්කත්යක් භූතානං පාපග්ගහන වාරණා මේ විදිහට. එතකොට දැන් මේක අපි සජ්ජායනා කිරීමෙන් නිකන් අපි සමහර වෙලාවට අවිද්‍යාව වගේ දෙයකට නොදැනුවත්වම යනවද? නක්කත්තයක්ක භූතානං පාපග්ගහ නිවාරණා කියන පාඩේ ඒක අන්තර්ජාලයේ තියෙන එකක් නෙවෙයි මහත්මයා. ඒක පිරිත් පොත්වල තියෙන පාඩයක්. මේක පෞරාණික පිරිත් පොත්වල ඉඳන් එන පාඩයක්. ඒතර ඔගේ නක්කත්ත කියලා කියන්නේ නැකත්තරු කියන එක නේද? නැකත්තරු කියන එක. ඒතර නක්කත්ත කියන එක භික්ෂුන් වහන්සේලා විසින් නැකත් ශාස්ත්‍රයේ යෙදිලා ඒකෙන් පලාපල කීම නොකළ යුතු ක්‍රියාවක්. ඒක මිච්ඡා ජීවයක් වෙන අපිට. භික්ෂුවකට මිච්ඡා ජීවයක්. නක්කත්ත කියන වචනේ නැකත්වල තියෙන බලපෑම කියන එක අපිට තේරවාද ශාසනයේ ඇතුලේ හම්බ වෙන තැන් කීපයක් අපිට හම්බ වෙනවා. එකක් තමයි කිං කරිස්සන්ති තාරකා කියලා අර නැකත බල ඉන්න කෙනාට එයාගේ මොනවද අර්ථය මග හැරුණා. එයා කාලයේ බල හිඳලා එයා දේ කරේ නැති නිසා එයාගේ කාලයේ මග හැරිච්ච කතාවක් තියෙනවා අපිට ජාතක කතාවක්. ඒ වගේම අපිට ජාතක කතාවක් හමන චුල්ල සෙට්ටි ජාතකය කියලා. ඒක හතරවෙනි හෝ මුල් වර්ගයේ තියෙන ජාතකය. මට මතකයි හතරවෙනි පස්වෙනි වගේ ජාතකය. මුල්ම ජාතක පොතේ කියවන්නේ ඒක. චුල්ල සෙට්ටි ජාතකය. කියන්නේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට දීපු අවවාදයක්. එතනදී මහා බෝසතාණන් වහන්සේ පුරোহিত බ්‍රාහ්මණයෙක් තමයි රජ කෙනෙක්. එදා දවසක් එතුමා ආපහු එනකොට තව මිනිස්සු ඒ කියන්නේ එතුමා රජ ගෙදර ඉඳන් එනවා. නෑ රජ ගෙදරට එනවා එතුමා. ඒතර අනිත් පැත්තට එනකොට අහනවා මේ මොකද අද කටයුතු කියලා. එතකොට කියන සංවාදයේ හැටියට ඉතින් අපේ කටයුත්ත ඒක තමයි. කොහමද යනකොට මොකද්ද අද නකත කියලා අහනවා. මොකද්ද තියෙන විශේෂත්වය? ඊට පස්සේ කියනවා බෝසතාණන් වහන්සේ අද මේ තියෙන නැකතෙන් කවුරු හරි කෙනෙක් උත්සාහයෙන් වීරියෙන් කටයුතු කළොත් එතුමාට මේ රටේ මීකුණක් අරගෙන මීකුණකින් වෙළඳාම පටන් ගත්තොත් මේ රටෙහි ප්‍රධාන සිටුවරයා වෙන්නට පුළුවන් කියලා කතාවක් තියෙනවා. ඊට පස්සේ මේක අහන් ඉන්නවා වීරියවන්ත පුද්ගලයෙක්, ළමෙක්, දරුවෙක්, දුප්පත් කෙනෙක්. මෙතුමා මීකුණෙන් පටන් අරන් ඔය අපි ඉස්කෝලේ කතා ප්‍රවෘත්තිවල තිබුණේ බුද්ධ ආගම පොතේ මීකුණෙන් පටන් අරගෙන මෙතුමා අන්තිමට සිටුවරයා වෙලා ඒ සිටුවරයාගේ දියණිය පවා සරණ පාවා ගත්තා කියලා හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ජාතක පොතේදී බෝසතාණන් වහන්සේ එක තැනකදී මහා දාමරිකයෙක් වෙලා ඉන්නවා. දාමරිකයෙක් වෙලා ඉන්නේ එතුමා හොර කල්ලියක නායකයෙක්. එතකොට ගැටලුවක් එනවා අටුවාවේ ප්‍රශ්නයක් අහනවා. මෙච්චර ඇස්විස් මස්ලේ දන් දීපු මේ මිනිස්සයා අනුන්ගේ තමන්ගේ සන්තක අවයවපවා අනුන්ට පරිත්‍යාග කරපු කෙනෙක්නේ. කොහොමද මේ අනුන්ගේ දල් කඩා වඩා ගන්න? හොරකම් කරන්නේ. එතකොට කරුණු දෙකක් උපමාවක් ලෙස දක්වලා තියෙන අර්ථකථා දැනෙනවා. එකක් තමයි ප්‍රතිසන්දි සිතෙහි දුර්වල භාවය. ඒ කියන්නේ ප්‍රතිසන්දි ජනනය කරපු කර්මය කරපු අවස්ථාවේ තිබිච්ච කෙලෙස් වල බලපෑම නිසා මේක කෙලෙස් වලට හිතකර භවාංගයක් බවට පත් වෙලා එතුමා පාප මිත්‍ර ආශ්‍රය නිසා වැරදි මාර්ගයට ගියා. දෙවෙනි එක ගැන කියනවා නැත්තම් මේකේ තවත් විවරණයක් තමයි ඒ වෙලාව උපන්න වෙලාවේ තිබිච්ච නැකතේ දෝෂය කියලා කියනවා. උපන්න නැකතේ දෝෂය. එතකොට මේ ථේරවාද ශාසනයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අපිට හම්බ වෙන්නේ නැහැ නැකත් බොරු කියලා. එහෙම දේශනාවක් නැහැ. භික්ෂුන් වහන්සේලාට නැකත් නක්ෂත්‍රයේ උපකාර කරගෙන ආජීවයේ පැවැත්වීම මිච්ඡා ආජීවයක් එක නොකළ යුතු දෙයක් භික්ෂුන් වහන්සේලාට. එතකොට රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ ඕක ගැන බලන්න ධර්ම විනිශ්චය කියන පොතේ ඕක ගැන විස්තරයක් කරලා තියෙනවා. මොකද්ද මේ ජ්‍යොතිෂය සහ බුදුදහම අතර තියෙන සම්බන්ධය. උන්වහන්සේගේ ඒක කියවන්න හරි වටිනවා ලිපිය. උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ඒක ධර්මයේ දන්න විනය දන්න ඊටාම විශිෂ්ට අපිත් උන්වහන්සේගේ පොත්නේ උගන්වන්නේ. ඒතර උන්වහන්සේ ධර්ම විනිශ්චය පොතේ මේක ගැන සාකච්ඡා කරද්දී කියන කතාව තමයි ලෝකේහි න්‍යාම ධර්ම තියෙනවා වැඩ කරන. ඒ න්‍යාම ධර්ම වලින් බාහිර තියෙන ග්‍රහ වස්තුන්ගෙන් අපේ ශරීරයට ලැබෙන බලපෑම නිසා යම් යම් වෙනස්කම් සිද්ධ වෙන එක න්‍යාම ධර්මයක්. අනිත් එක තමයි අපි විසින් කරන්නා වූ කර්මය නිසා අපිට සැප දුක් ලැබෙනවා කියන එක තව න්‍යාම ධර්මයක්. ඒකෙදී පුරාණ ඍෂිවරු මේ අර න්‍යාම ධර්මයේ ප්‍රකට කොට අරගෙන නක්ෂත්‍රය කියලා යම්කිසි ශාස්ත්‍රයක් ලෝකෙට නිපදෙව්වා.
බුදුරජාණන් වහන්සේලා එම ශාස්ත්‍රය දන්නවා, ඒක දුටුවා. නමුත් උන්වහන්සේලා ඊට වඩා කර්මය කියන එක ගැන අවධානය යොදනවා. මොකද ඒක තමයි පාලනය කරන්නට පුළුවන් තැන. අරක මොකක්වත් අපිට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මේ භෞතිකව ශරීරයට හෝ සිතට ලැබෙන යම් බලපෑම, ඒක සියල්ලෙන් සියල්ල යම් බලපෑමක් තිබෙනවා. නමුත් අපිට පාලනය කරන්නට පුළුවන් සහ වැදගත්ම න්‍යාය තමයි කර්ම න්‍යාය. ඒ නිසා කර්ම න්‍යායට දැඩි අවධානයක් දීලා කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ථේරවාද ශාසනයේ ඇතුළෙහි නක්ෂත්‍රයේ වැරදි කියලා ඔප්පු කරන්න කරුණක් නැහැ. එහෙම එකක් නැහැ. එතකොට ඒ නිසා තමයි ඔය මහා විහාර සම්ප්‍රදාය ඇතුලේ ඔය පුරාණ පෞරාණික පිරිවානා පොත් වහන්සේලා සකස් වෙලා එනකොට ඒකේ සෙත් පිරිත් වලට ඔය නක්කත්ත යක්ක භූතානම් පාපග්ගහ නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්දවේ කියලා කියලා වාක්‍ය දීලා තියෙනවා. ඒ නිසා ඒ වාක්‍ය හදලා තියෙන්නේ ඔය වගේ මේකක් මත තිබිලා. ඉතින් ඒත අද කාලේදී ඔය කරුණු කීපයක් එනවනේ. අද කාලේ එකම රැල්ලක් මතු වෙනවා. දෙවියන්ට පුද පූජා පැවැත්වීම බුදුදහමට විරුද්ධයි කියලා මතයක් හම්බ වෙනවා. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒක බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පුද පූජා පැවැත්වීම අනුමත කරපු සූත්‍ර අපිට හම්බ වෙනවා. ඒ සාරේරුකාණ ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරගෙන මේක දවසක වුණා විස්තර කරන්නම්. ඒක ඒ මාතෘකා පාඩමක් ලැබෙනකොට මහා නාම සාක්‍යයට පවා මේ කතාව කියපු අවස්ථාව. එතකොට ඒක අපිට රතන සූත්‍රයේදී, පංච බලි සූත්‍රයේදී, මහා පරිනිර්වාණ සූත්‍රයේදී සහ මහා නාම සාක්‍යයට කියපු සූත්‍රයේදී මේ දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක බුදුරජාණන් වහන්සේ අනුමත කරා කියන එකට සහ ඒක ගැන කතා කරපු අවස්ථා අපිට හම්බ වෙනවා. ඒ නිසා ථේරවාද ශාසනයෙහි ඒක සාමාන්‍ය සංසිද්ධ, ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මෑත කාලයේදී ඇතිවෙච්ච යම් හේතු සාධක මත මේවා මත මේක ගොඩාක් පහත් දාලා කතා කරලා දෙවියන්ට පුද පූජාවට්ටියක් තැබීම බෞද්ධකම නැති වෙනවා වගේ මට්ටමකට ගෙතෙනවා. ඒක රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේ දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශනයක්. දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක බුදුරජාණන් වහන්සේ විසින් පවා ගිහියන්ට අනුමත කරපු එක. ඒක භික්ෂූන් වහන්සේලාට කැපන්නේ සුදුසු නැති දෙයක්. එතකොට ඒ වගේම ආපු තවත් මාතෘකාවක් තමයි මම මේ සම්පූර්ණ මේ වගේ ප්‍රශ්න එන එක ගැන මම කතා කරන්නේ. ඒක හොඳයි ඔබතුමාගේ ප්‍රශ්නේ අහපු එක. සහ නැකත් නක්ෂත්‍රය කියන එක දැඩි ලෙස විවේචනයට ලක් කිරීම. ඒක හරි රසවත් මාතෘකාද සමාජයේදී. මොකද හේතුව ආධ්‍යාත්මික භාවනා වගේ පැත්තක් කතා කරනකොට සහ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය මුලට ගන්නකොට අනිත් සියල්ලම නිකන් පහත දාලා කතා කරන මාතෘකාවක්. එතකොට දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එකේදී ඒ වන්දනාමාන කරන දෙවියා එලෙසටම ඉන්නවාද නැද්ද කියන එක හෝ අද වන්දනාමාන කරන දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒතර උදාහරණයකට මූණු 12ක් මූණු 6ක් 12ක් තියෙන දෙවියෙක් ඉන්නට බෑ ධර්මයේ හැටියට. එහෙම එකක් වෙන්නට බෑ. නමුත් ඒ නිරූපණය කරන නමින් සාමාන්‍ය දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක අද කාලේ ඒ විදිහට නිරූපණය කරාට ඒ නමින් වෙන දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියන එක වෙනම තව ප්‍රශ්නයක්. නමුත් මූණු 6ක් 12ක් කියන කෙනෙක් සත්වයක් ඉන්නට බෑ ධර්මයේ හැටියට. ඒක වෙනම සංසිද්ධිය. එතකොට කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ සැබවින්ම ඉන්න දෙවියෙක් ඉන්නවා. අපි රුක්ෂ දෙවියෙක්, ගම්භාර දෙවියෙක්, නැත්නම් යම් ප්‍රදේශයකට අධිග්‍රහිත දෙවියෙක්, එහෙම නැත්නම් යම් නිවසකට අධිග්‍රහිත දෙවියෙක්. ඒ දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක ඒක ධර්මයට එකඟයි. ඒක මතක තියාගන්න. ඒක මනුලෝ විතරක් නෙවෙයි. ඒක දිව්‍ය ලෝකෙත් තියෙන එකක්. දිව්‍ය ලෝකෙත් ඉහළ දෙවියන්ට පුද පූජා වදන විශේෂයෙන් බ්‍රහ්ම ලෝකයක් කතා කරනවා. බ්‍රහ්ම ලෝකයේදී බ්‍රහ්ම ලෝක තුන කඩන්නේ මහා බ්‍රහ්ම, බ්‍රහ්ම පරිස්සාජ්‍ය, බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරෝහිත කියලා බ්‍රහ්ම ලෝක තුන. එතකොට මේ විදිහට බ්‍රහ්ම ලෝක ඉහළේ තරණ පහළ බ්‍රහ්මයාට ඉහළ බ්‍රහ්මයා පේන්නේ නැහැ. එතකොට අදෘශ්‍යමානයි පහළ බ්‍රහ්මයාට ඉහළ බ්‍රහ්මයා. පහළ බ්‍රහ්මයා ඉහළ බ්‍රහ්මයාට පුද පූජා පවත්වනවා. යම්සේ මිනිස්සු දෙවියන්ට පුද පූජා පවත්වයිද එසේ පුද පූජා පවත්වනවා. ඒ නිසා තමයි උන්ට බ්‍රහ්ම පාරිසජ්‍ය කියන නම දෙන්නේ. බ්‍රහ්මයාට මහා බ්‍රහ්මයාට වතාවත් කරන නිසා. නමුත් ඔහුට පේන්නේ නැහැ බ්‍රහ්මයාව. ඉතින් මේ ඉහළ සත්වයන්ට පුද පූජා පැවැත්වීම කියන එක ලෝකේ සාමාන්‍යයෙන් තියෙන මේ සක්වල ඇතුලේ තියෙන සංසිද්ධිය. එතකොට ඒකෙදී දෙවියන්ට පුද පූජා පැවැත්වීමේදී සිද්ධ වෙන සංසිද්ධිය මේකයි. ඒක ඒක එන සිද්ධිය මේ වගේ දෙයක්. දෙවියන් දැන් කියනවානේ අපි හිතමුකෝ උදාහරණයකට යංකින්චි විත්තං යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිව අන්තලික්කේ
සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡ සුනන්තු භාසිතං. ඒ වාක්‍ය පළවෙනි එක. සක්කච්ඡ සුනන්තු භාසිතං ඊට පස්සේ සුනන්තු භාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්ති යේ බලින් තස්මාහි නේ රක්කත අපමත්තා. දිවාච රත්තෝච හරන්ති යේ බලින් යමෙක් ඔබලාට දිවා රාත්‍රී බලි පූජා පවත්වයිද? මොනවාද මේ බලි? බලි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පින් කරලා ඒ දෙවියන්ට පින අනුමෝදන් කිරීම. ඒක එක බලිය, එක පූජාවක්. ඒක දෙවියන්ට කරන ලොකු අනුග්‍රහයක්. දෙවෙනි එක තමයි දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, දෙවියන් වෙනුවෙන් පුද සත්කාර සිද්ධ කිරීම. ඒකේ තියෙනවා ක්‍රම කිහිපයක් ධර්මයේ විස්තර කරලා අටුවාවල. සමහර වෙලාවට බලි තොවිල් කිරීම, ඒ කියන්නේ ඒකට ඉදිරියෙන් නැටුම් නැටීම වගේ ඒවා. ඒ කට්ටිය වෙනුවෙන් රූප ඇඹීම. එහෙම නැත්නම් ඒ කට්ටිය වෙනුවෙන් යම් යම් දේවල් පරිත්‍යාග කිරීම, ඒ කට්ටිය පූජා. එතකොට සිද්ධ වන්නේ පින් අනුමෝදනාවේදී සැබවින්ම ඔවුන් කැමති. මොකද ඔවුන්ට පිනක් ලැබෙනවා. ඒක ඔවුන්ට ප්‍රතිලාභය. දෙවැනි එකේදී සිද්ධ වන දේ තමයි මේ පූජා සත්කාර කරන මිනිසයා කෙරෙහි යම් කරුණාවක් ඔහු කෙරෙහි උපදිනවා. ඒක සාමාන්‍යයෙන් සලකන්න අපි ඉහළ පැලැන්තික කෙනෙක්ට, අපි තුමු දේශපාලනය කරන කෙනෙක්ට හෝ සමාජයේ නායකයෙක්ට අපි නිතර ශ්‍රෝෂ්ඨ කියනවා. නිතරම වර්ණනා කරනවා. නිතර ප්‍රශංසා කරනකොට මේ මිනිසයාට එනවා මොකක් හරි කරදරයක් වෙච්ච වෙලාවක මේ මිනිසට උදව් කරන්න ඕන කියලා සිතවිල්ල. ඒ සිතවිල්ල එන්න හේතුව මෙයා පුද පූජා පැවැත්. ඒතර දෙවියන්ට පුද පූජා පවත්වනකොට ඔය වගේ සංසිද්ධියක් තමයි මෙතන වෙන්නේ. දෙවියට ඇති වෙනවා මෙයා මට පුද පූජා පවත්වන මිනිස්සෙක් යම් අනුග්‍රහයක් මොහොත කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ කෑමෙන් ඔහු යැපෙනවා කියලාවත්, ඒ ආලෝකයෙන් ඔහු එළිය ලබනවා කියලා එකක්වත්, අපි කියන ශෝෂ්ඨ වලින් ඔහුට පිනක් රැස්වෙනවා කියලා එකක් ඒක නෙවෙයි. මේක නිකන් හුදු අර මනුස්ස ලෝකෙ සිද්ධ වෙන ගරුත්වය කරනකොට ගරු කරන මිනිස්සුන්ට උදව් කරන්න හේන සිතවිල්ල වගේ සිතවිල්ලක් උපදිනවා. ඒ නිසා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ දක්වලා තියෙනවා දෙවියන්ට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ පුරාණයේ තිබිච්ච දේවාල නැත්තම් මොනවාද ඒ චෛත්‍ය දේවස්ථාන ඒවා විනාශ කරන්න එපා. ඒ විදිහට පවත්වාගෙන යන්න කියලා ලිච්ඡවින්ට අනුග්‍රහය ලිච්ඡවින්ට අවවාදයක් දෙනවා සප්ත අපරිහානි ධර්මවලදී. ඒතර ඒක අටුවා විස්තර කරන්නේ කොහොමද? දෙවියන්ට පුද පූජා පවත්වීම මේක සිද්ධ කිරීම තුළ කරුණු තුනක් මිනිස්සයාට අර්ථ වශයෙන් ලැබෙනවා. ගමේ මිනිස්සයන්ට කරුණු තුන තමයි. පළවෙනි එක තමයි යුද කල කෝලහලවලදී දෙවියන්ගේ උපකාරය ලැබෙනවා ඒ කෝලහලවලදී. දෙවෙනි එක තමයි රෝගාන්තර කල්පයක් නැත්නම් රෝගයෙන් යම්කිසි පීඩාවක් එනකොට වසංගත රෝග පැතිරෙනකොට ඒකෙන් යම් ආරක්ෂාව සියල්ලෙන් සියල්ල නෙවෙයි යම් ආරක්ෂාවන් සලසා දෙන්නට පුළුවන්. තුන්වෙනි එක තමයි භෝග තමන්ගේ මිනිස්සුන්ට තියෙන භෝග ව්‍යසන ආදී වෙනකොට ඒ භෝග වලට රෝග පීඩා ඇතිවීමේදී යම් බලපෑම් වුන්ට ඒක වළක්වීම සඳහා කරන්නට පුළුවන් කියන එක. ඔන්න ඔය කියන කරුණු තුන ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ ඒක කිව්වා කියන එක තමයි අර්ථ කතාවේ විස්තර කරලා තියෙන්නේ. ඊට මහා නාම සාක්‍යයට කෙලින්ම දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක බුද්ධ වචනයක් ලෙසම අපිට හම්බ වෙනවා. ඒක බලන්න රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම විනිශ්චය කියන පොතේ ඕක ගැන හොඳ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ඒතර ඒ නිසා මම මේ ඔබතුමා අහුව මාතෘකාවට පොඩක් පිටින් මම උත්තරේ ගියේ සමාජයේ ඇති වෙලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ මුලට දාලා ඒක තමයි විශිෂ්ටම රත්න තුන. ඒක ගැන වාදයක් නැහැ. ඒ රත්න තුනට ගරු කරන අතරතුරේදී ඊට මෙහා තියෙන දෙවියන් පිදීම නක්ෂත්‍රය මේ වගේ දේවල් ඊටාම නිර්දය ලෙස ඒකට කතා කරන සමාජයක් බෞද්ධයන් අතර ගොඩ නැගිලා තියෙනවා. ඒක ඊටාම කනගාටුදායක සිද්ධියක්. මොකද හේතුව එහෙම එකක් ධර්මයේ නැහැ. ඒක ඕනතරම් ඒක බුරුම රටේ ලේඩි සෑඩෝ ස්වාමීන් වහන්සේ පවා රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේ පවා මේවා ගැන ඒ කාලෙදි කියලා තියෙනවා මෙහෙම සලකන්නට එපා. දෙවියන්ට පුද පූජා පැවැත්වූ පමණින් මිනිස්සෙගේ තිසරණේ නැති වෙනවා කියලා හිතන්න එපා. ඒක වැරදි දෙයක්. ඒක දෙවියන්ට අටුවා පාඨයක් යනවා ස්කන්ධාදී දෙවියන්ට විමෝක්ෂය බලාපොරොත්තුෙන් පුද පූජා පැවැත්වුවොත් ඒක සීලබ්බත පරාමාස. ඒක හරි. ඒ කියන්නේ දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මම නිවනටපත් වෙනවා. මම ස්වර්ගයට යනවා කියලා කරොත් එහෙම ඒක වෙන ඒක ඊතර තිසරණයට හානි වෙනවා. ඒක තිසරණයට බලපානවා. මොකද හේතුව එයා බලාපොරොත්තු වෙලා තියෙන වෙන ඉලක්කයක්. ඒකෙන් කරන්නට බෑ ඉලක්කය. හැබැයි මෙලව ආරක්ෂාවට, ලෙඩ රෝග වලින් ආරක්ෂාවට ආදී දේවල් සඳහා යම් උපකාරයක් ඉල්ලුවොත් දෙවියන්ගේ අදෘශ්‍යමාන දෙවි කෙනෙක්ගෙන් ඒක රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේගේ වචනයෙන් මම කිව්වොත් උන්වහන්සේගේ අදහස් තමයි වෛද්‍යවරයෙක්ගෙන් යම් උපකාරයක් ලබා ගැනීම වගේ සිද්ධියක්. ආර්ය ශ්‍රාවකයෝ රජවරුන්ට වඳිනවා. ආර්ය ශ්‍රාවකයෝ දෙමව්පියන්ට වඳිනවා. ඒ වගේම
ආර්ය ශ්‍රාවකයෝ වෛද්‍යවරුන්ගේ උපකාර ලබා ගන්නවා. ඒ විදිහට අදෘශ්‍යමානව ඉන්න දෙවි කෙනෙක්ගෙන් උපකාරයක්, ලෞකික උපකාරයක් ලබා ගත්තා කියන පමණින් තිසරණයට කිසිදු හානියක් සිද්ධ වන්නේ නැත. ඒ නිසා ඔය කියන කරුණු කාරණා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඒක අපි ඕක සාමාන්‍යයෙන් බණකට කියන්නේ නැහැ. මොකද මිනිස්සු ඒක පිළිගන්නට සූදානම් නැති නිසා. නමුත් ප්‍රශ්නයක් අහපු නිසා මම ඒක මතු කරේ. ඔය වගේ ධර්ම කරුණු අපේ ථේරවාද ශාසනය ඇතුලේ තියෙනවා. ඒ නිසා තමයි මහත්මයා ඔය වාක්‍ය, ඔය ගාථාව අපිට හම්බ වෙන්නේ. දීගන්කායේ සමහර දේශනාවල සඳහන් වෙනවා තිරස්චීන විද්‍යාව කියන ගණයට නැකත් කියන කයිතුනොත් ගන්නද මේ අර තවර මට මතකයි නක්කත් සූත්‍රයේ ඥානිකම ගාතාවක් නක්කත්තම් පටිමානෙත්තම් ඒක තමයි මම කියේ නක්කත්තම් පටිමානෙන්තම් අත්තෝ උපජ්ජගා කියලා අපිට එනවා ජාතකයේ ගාතාවක් හරිනේ ඔව් කිංකරිස්සති තාරකා කියලා ගාතාවක් එනවා. එතකොට ඒකෙදී උන්වහන්සේ අදහස් කරන්නේ මේක විතරක් බලාපොරොත්තුෙන් උත්සාහ නොකර ඉඳීම කියන සිද්ධිය. එයා ඒක බලාපොරොත්තුෙන් ඉන්න උත්සාහය නොකර. ඒකයි එතන සිද්ධ වුනේ. එතකොට ඔක නැකත ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඔක තමයි රේරුකාණේ සාහිත්‍ය ඔය වාක්‍ය කරනවා. මේ වාක්‍ය අරගෙන මේක ප්‍රතික්ෂේප කරන සමාජයක් අද තියෙනවා. නමුත් මේකෙන් අදහස් කරලා තියෙන්නේ නැකත ප්‍රතික්ෂේප කරා කියන එක නෙවෙයි. තමන් උත්සාහයෙන් දියුණු වෙන්න ඕන. නැකත නිසා තමන් දියුණු වෙන්නේ නැහැ. තමන් උත්සාහය දෙන්නට ඕන. ඒ නිසා ඒක මොනවාද ඒකෙන් නැකත නිෂේධ කරලා කොහෙවත් නැහැ බුදුරණන් වහන්සේ කියන්නේ. ස්වාමීන් වහන්සේ පුළුවන් නම් තාපුඩි පැහැදිලිවීම දැන් දෙවිවරුත් මම හිතන ආලෝකයේ විදිහට සම්බන්ධුස්තික සාමිත්‍යාදෘෂ්ටිය කියලා මම අහලා තිනවා. දැන් අර පහරාන්ත සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ එයත් එතකොට කොහොමද දන්නේ කියන්නේ කොයි පැත්තටද එහෙම එන්නේ කියලා මේ පුළුවන් නම් වහන්සේට පොඩි පැහැදිලි කිරීමක්. පහරාද අසුරයද? ඔව් එතන අසුරෙන්ද්‍රයන් කියන්නේ සඳහන් වෙන්නේ ඒ තිරුවන් සරණ ගිය කෙනෙක් නේද එතකොට? පහරාද තිරුවන් සරණ ගියාද වගේ මට මතක නෑ හරියට මේක මට එච්චර එකපාර කියන්න බෑ. පහරාද කියන්නේ ප්‍රධාන වේපචිත්ත ප්‍රධානියා රාහු වෙනවා බුදුරණන් වහන්සේ හම්බ වෙන්න. පහරාද මට මතක නෑ යා සරණ ගියාද කියලා. ඔව් ඉතින් හැබැයි බුදුරණන් වහන්සේ එක කතාවක් යනවනේ ඉතින් අනිවාර්යෙන් යා පහදින්න නැති ඉතින්. ඔව් පහරාද සූත්‍රයේ තියෙන මෙහෙම. ඔව් දැන් අපි නොදැනුවත්ව විද්‍යාදෘෂ්ටික වගේ දෙවි කෙනෙකුට අපි යම් පූජා පවත්වලා අපිට හානියක් වෙන්න පුළුවන්. මොන වගේද? ඒ කියන්නේ දැන් අපි තෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඒ වගේ කෙනෙකුට අපිට යම් අවස්ථාවක නිකන් බලපෑම් කරන්න පුළුවන් අපිට ඒ වගේ දේවල් මොනවටද ඔය ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක නැහැ කියන්නේ මම එහෙම එකක් වෙන්නට පුළුවන්. ඕනතරම් සම්භාවිතා වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මිත්‍යා දෘෂ්ටික ඔය තුන්වෙනි පරාජිකාව පනවන්නට හේතු වෙන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්ගේ බලපෑමක් තියෙනවනේ. ඒක මිනිස්සෙක් ඇවිල්ලා භික්ෂුන් ඝාතනය කරනවා. ඊට පස්සේ එයාට ඇතිවෙනවා ලොකු ශෝකයක්. එතකොට භික්ෂුන් තාන්සලා තමයි කියන්නේ අපි මරන්න කියලා. ඉතින් මරනවා. ඊට පස්සේ එයා ලේ හොදනකොට ගඟේ එයාට පසුතැවීමක් එනවා. ඒ වෙලාවේ මාරපාක්ෂික දෙවියෙක් මතුවලා කියනවා "අයි පසුතැවෙන්නේ මට දැන් දුකයි මම ආරයන් වහන්සේලා මැරුවා" කියලා. ඒ කියනවා "නෑ නෑ ඔබ යහපතක් තමයි සිද්ධ කරේ" කියලා. එයාට වැරදි අවදාදයක් දීලා එයා ගිහලා ඊට පස්සේ දිගට හරහාට භික්ෂුන් මරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් වැරදි අවවාදයක් නිසා මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්ගේ වැරදි අවවාදයක් නිසා මුළු එයාගේ සසරක් මිතින් ගොඩාක් කල් යනකම් අවුලටපත් කරගන්නවා මේ මිනිස්සයා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නට පුළුවන්. එහෙම ඒක ඉතින් ඒක පුද පූජා පැවැත්වීම කියන එකටවත් අදාළ එකක් ලෙස මට තේරෙන්නේ නැහැ. නමුත් ඒ වගේ දේවල් ඕනතරම් වෙන්නට පුළුවන්. ලේඩිස් යාඩෝ බුරුම රට ලේඩිස් යාඩෝ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනය තමයි ඒකත් මම කියන්නට ඕනේ. ලේඩිස් යාඩෝගේ අදහස් තමයි දෙවියන්ට පුද පූජා පැවැත්වීම සඳහා විශේෂයෙන් ග්‍රාමවල විවිධ පුද පැවැත්වීම සඳහා දේවාල ඉදිකිරීමට භික්ෂුන් වහන්සේලා ගිහියන්ට උපදෙස් ලබා දිය යුතුයි. නමුත් භික්ෂුව ඒ සඳහා සහභාගී නොවිය යුතුයි. පුද පූජා පැවැත්වීමට මිනිසුන් යොමු කළ යුතුයි. නමුත් භික්ෂුව පුද පූජා නොපැවැත්විය යුතුයි. ඉතින් ඒකට හේතුව ලෙස උන්වහන්සේ දක්වලා තියෙන්නේ අර කියපු රතන සූත්‍රය, පරිනිර්වාණ සූත්‍රය සහ පංච බලි සූත්‍රය තමයි උන්වහන්සේගේ උදාහරණ ලෙස අරගෙන රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේ මහා නාම සාක්‍යයට කියපු සූත්‍රය තමයි අරගෙන තියෙන්නේ ධර්ම විනිශ්චය පොතේ. එහෙමයි සර් වාසිය ගෝම්කි. ඊට පස්සේ